උද්‍යානයේදී ආවා. හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය. අර ඈත වීදුව ඈත. කොහොමද වීදුව? අර වීදුව නැටි බලන්න. ඒ වීදුව. අඩෝ පාර උනේ. මත්තිලව ඉඳලවා. ඒවා. එන්න හෝටන් තැන්න. අන්නතර මොටයි. හරි යාළුවනේ දැන් අපි ඉන්නේ හෝටල් ප්ලෑන්ස් වල එන්ට්‍රන්ස් එක ළඟ. ඉතින් මෙතනින් ටිකට් එකක් අරන් තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් බයික් එක දෙන්නෙට එනවා නම් රුපියල් 830ක ටිකට් එකක් අඩුව අපිට. ඉතින් අපි ටිකට් එක ගමු. 830යි. හරි යාළුවනේ ටිකට් එක නම් ගත්තා. දැන් ඇතුළට යෑමක් තමයි තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු. ඇතුළ ලස්සන මොන වගේද කියලා. let's go. දැන් ඉතින් අපි යන ගමන් තමයි ඉන්නේ. පේනවනේ මාරුම ලස්සනක් තියෙන දෙපැත්තෙම. මම මෙහෙ විතරම ඔය ගැස් දැක්කේ. අර විදුව අපි ළඟට යනවා. අපි ළඟට යනවා විදුව නැතිව බලමු කැම කරන්න හුවෙන්නේ නැහැ බං. අර ඒක දුර වෙනවට මම යන්නේ අපි යන්නේ. අම්මවද අපි යන්නේ යනවා. ඒ ඔය වහිනවා කියලා වෙන්නේ මචං. මත්තිලව ඉන්න බෑ හොඳේ. අඩ වරෝනේ. මේ ජැකට් එක අරන් ඉන්න බං දීපේ. ආ. යමෙල උතර වෙනවනේ. මත්තිලව මන්දන්නේ කැම්පේට නම් විදුම් වෙනවද කියලා අපිට නම් ඉන්නම් බෑ උදේ. දැන් යන්නේ ඉස්සරහට වෙච්ච දේ නෑදුවා යාවට. අම්මා මගේ අර අත් වෙලා ඉන්නේ. අට වෙයිද අර අදේම නෑ කිව්වා. අම් පොඩි ලයිට් වල. ඒක අතන ගියා වෙන්නේ නෑ පොඩි යන. තව කාටද ගහලා ඔලා එක. ඔන්න යාළුවනේ අපි හෝටල් ප්ලෑන්ස් වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔය තියෙන හෝටල් ප්ලෑන්ස් වල ප්‍රධාන මැප් එක. ඔයාලට කියන්නේ යාළුවනේ මාරම view එකක් තියෙන්නේ. පොඩ්ඩක් හිතලා අඩු වුණා නේද? එතන ඉඳලා අඩු යාර බයික් එකනට තමයි වැටුවා. නැත් එහෙම නැත්නම් හරි. එන්න දියැලක් හම්බුණා. දියැල නෙවෙයි. ඇලක්. මේක දියවල්ලෙක් ඉන්නවා කියලා මෙතන ගහලා තියෙනවා. දියවල්ලෙක් තියා වඩ හාල් මැස් එකක් පේනවාද කියලා. හාල් මැස් එක මාළු එකක් පේන්නේ නැහැ. දියවල්ලු. අතගාලා වරෙන්. මෙතනින් වහින්න පුළුවන් බා. අද මට අත ගන්න ඕනි බා. යාළුවනේ අපි යනවා දියබල්ලා බලන්න. බල්ලා දිය. මාළුවෙක් කන්නේ නැහැ බා. දියබල්ලාට අල්ලමක වතුරේ. විදුලව අත ඇතුලේ ගුල්ලලා යනවා. අඩෝ. මොන්ට ටිකක් දාන්න. මේක නෑ වන්නම්ම මොකක් කරේනවා බා. ඉරාඩ. පොට්ට හිටලා යකෝ. මේ අමුතු කෝඩල්ල තිබ්බා මේ ඇතුලේ දුවපන්. මේවට ආවේනික වෙච්ච සත්තු ඇති. කකුල කාලා කියලා පස්සේ. ඔය ඉන්නේ පාර දින මැප් එක. ඔය දිනේ ඔයගොල්ලෝ ඉතින් එනවනම් අපි නම් දැන් යන්න හදන්නේ මේ පැත්තෙන්. මේ පැත්තෙන් ගියොත් පුංචි ලෝකාන්තේ වේගස්සල් මේ පැත්තට ගියා හැකි. මේ පැත්තෙන් ගියත් ඒ පැත්තට තමයි වටයක් තියෙන්නේ. ඒකින් අපි යනවා මේ පැත්තෙන්. අපි ගිහින් බලමු පුංචි ලෝකාන්තේ මොනවා වගේද කියලා.
පට්ටම ලස්සන view එකක් තමයි තියෙන්නේ. ආඩු වැඩ කරගන්න දෙන්නේ නැහැ නේ. පොම්ප් එකක්. දැන් ඊළඟ පළවෙනිම මම වෙන්නේ පුංචි ලෝකාන්තේ. තාම පුංචි ලෝකාන්තේ කවුරුත් ආවේ නැත්. තාම ඇවිදින ගමන් ඉන්නේ. නෑ පායලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු පුංචි ලෝකාන්තේ මොන වගේද කියලා. යා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ පුංචි ලෝකාන්තේ. ඔය පල්ලේ පේන view එක. තාම ලොකු ලෝකාන්තේ ගියේ නෑ. තාම ලොකු ලෝකාන්තේ ගියේ නෑ. ලෝකාන්තේ නෙමෙයි ලොකු ලෝකාන්තේ. මෙතනින් පල්ලට පැනනොත් ඉතින් ගෙදරටම ගියා කි මීටර 270 පල්ලෙට. අර ඈත සමහරව පේනවා ඔක්කොම පේනවා දැන්. මොළ වෙච්චලු. ඉතින් අපි උඩ හරින් බලමු උඩ හරිය කොන වගේද කියලා. ගිහින් බලමු උඩට කොන වගේද කියලා. පට්ටියක් ඉන්නවා ගායිස් දැන් ලැජ්ජයි. ඉතින් අලුනේ තව උඩ හරිය ගිය හැකි. දැන් නම් පට්ටම විදියට බයිනවා. හා? වැටෙනවා මොකද? මේ ගල් දින්නේ. අම්මෝ යන්න බෑ. දැන් දෙනවා. හලෝ යාළුවනේ දැන් අපි පුංචි ලෝකාන්තයට ගිහලා දැන් ඉන්නේ ලෝකාන්තේ. ඉතින් ලෝකාන්තේ එක මොකටද වෙන්නන්න? බලන්න ලෝකාන්තේ එක. ඉතල ඊගටි දැම්මනේ තාම. පුංචි ලෝකාන්තේ ගැන මොකද කියන්නේ? පුංචි ලෝකාන්තේ ගැන නම් කියන්න දෙයක් නැහැ මම ලෝකාන්තේ ගැන. කියන දේවල් කියනවා. ඉන්නේ මීටර් මෙතනින් පල්ලට පැනනොත් මීටර් 870 පල්ලට පැන්න හැකි. පුංචි ලෝකාන්තයෙන් පැනනොත් 270 පල්ලට පැන්න හැකි. අපි හයිටම කියන්න තියනවාද කියලා අපි හයිටම කියන්න දන්නේ නැහැ. අපි දැන් දැන් බේකස් ඇල්ල බලන්න. බේකස් ඇල්ලට මෙතන ඉඳන් කිලෝමීටර 2ක් තියෙනවා. ඉතින් ඉන්නේ බේකස් ඇල්ලට කිලෝමීටර 2යි. වෙනවනේ. ඉතින් දැන් බේකස් ඇල්ලට පොඩි වැස්සක් වගේ තල්ලන්න එනවා. දැන් නම් වැස්සොත් නම් සෝරිම තමයි. ඉතින් අපි යන් කුඩයක් තියෙනවා. හා කුඩයක් තියෙනවා. විරාට් බෑකප් තියෙනවා පුතේ ඕනි දෙයක් බෑකප් කරන්න. අපි යන් දැන් බේකස් ඇල්ල බලන්න. බේකස් බේකස් රිවිව් එකේ තියෙන ලස්සන කියන්න දෙන්නේ නැහැ. ඇවිල්ලා බලන්න ඕනේ. ඉතින් කොණ්ඩේ නම් ගණන් ගන්න එපා යාළුවනේ. කොණ්ඩේ නම් චාරර්. මේ උලඟයි කොණ්ඩේ චාරර් ඇවිල්ලා කපලත් නැහැ. පිස්සා වගේ. ඒක ගණන් ගන්න එපා. හදලා තියෙන කියන්න බෑ. සයාගි නේ සරණේ කොහොමද යාළුවනේ view එක මේ වාර මෝඩ් එක විසි කරලා දාන්න. ඉතින් guys මේක කොන්ක්‍රීට් වලින් ඉදි කරන ලද ගැටි සහිත පාලමක්. යන්නත් බයි මේ වේනම්. මේ හැරේ තමයි මචං මේ කවුද? අරුවින්. කවුද? කවුද? පම්බයා. කොහොමද යාළුවනේ view එක? Habibi come to Sri Lanka. සයාගි සින්දුව දාන්න. සයාගි සරණේ සකර බයිස් කරන්න ඕනේ. channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel පල්ලෙහා තියෙන bell icon all press කරලා තියාගන්න. අව ඉතරයි එන්න ඕනේ. like කරන්න, comment කරන්න, share කරන්න. ඒකයි වැදගත්. අපි යන් යාළුවනේ බේකස් බෙන්ඩ් කියලා හම්බුනේ. නැත්නම් අපි මේ මෙන්න නෙමෙයි බේකස් ඇල්ල. බේකස් ඇල්ල බේකස් බෙන්ඩ් එක දෙන්න නම් බේරිට බං. බේකස් ඇල්ල වෙන්නන්න. හරි අපි ඒකට. Oh my god. මේක ඇල්ලක්ද බං? මේ පිළිමෙන් වලකින්නලු. බලන්න විතරයි පුළුවන්. හරි යාළුවනේ අපි දැන් ඉන්නේ බේකස් ඇල්ල ගාව. ඉතින් බලන්නකො මාර්ම ලස්සනක් තියෙන්නේ.
අල්ලන්න බෑ බං තවත් කෑවොත් නේ මේ කන්දක නෑ නේ හරි අඩුයි බං මේ අඩු වෙනවා බං මේ අඩි ඒ කන්න ඕනත් තියෙන ඊර වලන්නේ නැතේ ඔය නෝ කන්න විදිහ කරා ඒවනේ යන්නේ හීලෑ සත්තු මේගොල්ලෝ අපි යන් දැන් අපි ආපු තැනටම යන්න ඕනේ වටින් කරකිලා බලමු ඉතින් ගිහිල්ලා මොකද වෙන්නේ කියලා යන් ඉස්සරහට දැන් මට මාන්ති වීඩියෝ කරගෙනවත් පණක් නැහැ ඉන්න අනිත් වීඩියෝග්‍රැෆර් ඔය වෙනවනේ ගොල්ෆ් එකත් උස්සන් එන්නේ ඔය තවුනේ වැටෙනවා අපි යන් එන උඩට ගිහලා හම්බෙමු let's go උගලන්ට පේනවනේ යන්නේ මීදුම යන්නේ අතින් අත ළඟින් යන්නේ මූණේ ගෑවි නොගෑවි යන්නේ මීදුම මම තමයි දැන් දෙන්නටම ඉතින් අපි වීඩියෝ කරන්න ගියාම මීදුම ටික අනිත් පැත්තට යනවා ඔයයි තාත්ති ඔන්න යාළුවනේ බලා ගන්න මම්පතේදී කොටියක් හමු වුණොත් ඔන්න විදිහට කරන්න සැලෙන්න එපා ඔන්න වගේ කරන්න ඒතර කොටියකින් බේරෙන්න පුළුවන් දැන් යන් ඉස්සරහට මට වඩගිනි තර කොටියකින් බේරෙන්න කාගේ ආව් අපි කොටියකින් බේරුණා ඔයගොල්ලෝ දන්නේ නැතුනට යාළුවනේ අපි කොටියකින් බේරුණා කොටියාවේ අපි ළඟ නේද ඔව් ඊළඟම හිටියේ අපිට මේ කැමරාවට ගන්න බැරි වුණා ඒ දහත් විදිහට බෑ කැමරා කොල්ල අර දකින්න කැම් එක පටන් මේ ඔන් කරන්න යනකොට කොටිය අපි කාලා දාලා ඔක්කොම කරලා ගියේ ඊට මේ ෆෝන් එකවත් ගන්න බැරුණා අපිට වීඩියෝ නම් කරන්න බෑ මහත්තයෝ කියලා වීඩියෝ කරත් වීඩියෝ කරලා සමාජ මාධ්‍යයට දාන්න එපා කියනතර මිනිස්සු මෙහෙට එන්නේ නැති වෙයි කියලා උන්ට බයි කියලා ඌවා මට කිව්වේ ඒක අපි දාන්නේ නැත්තේ දැන් ඉතින් දානවා අපි දැන් යන් දැන් බලන්න දෙයක් නැහැ ඇත්තටම දැන් බලන්න දෙයක් නැහැ ඒ වුණාට තව කිලෝමීටර් දෙකක් යන්න ඕනි අපි බයික් එක දාපු දැන් අපි නම් ඉතින් බයික් එක දාපු දැන් ගිහලා හම්බෙමු මොනවද කන්නත් ඕනි බඩගිනි ඉතින් අපි මොනවා කූල් එක යවුවේ මයි කවට දාගත්තාම ගොඩක් පට්ට හිතලේ ඉන්නේ ඒ වුණාට බොන්නේ කූල් බීම මේනවනේ අනිත් කරා අනිත් හැමෝම අනිත් හැමෝම ප්ලේන් ටික ගහන්නේ අපි විතර මෙතන කූල් බීම් බොනවා අපි නිකන් පිස්සු කියලා හිතයි රක්කු ගහනවා වගේ හරි අමාරුයි හරි අමාරුයි ඉතින් අරුනේ ගන්න පොට බඩට මේකක් දුන්නා මොන හරි දාගත්තේ දැන් තමයි දැන් අපි යන්න ඕනි ටවුන් එකට ගිහිල්ලා සෙට් වෙමු ටවුන් එකට ගිහිල්ලා අපතලට ගියා උඩට ගියා ඒ පැත්තෙන් ගිහිල්ලා ගෙදරට තමයි දැන් ඉන්නේ දැන් කන්න යන්නත් ඕනි ඉතින් අපි කන්න යන්න දැන් සෙට් වෙමු හරි යාළුවනේ ඉතින් කන්න නකොට ඉතින් කන්න ගියේ නෑ එතන කන්න ගියාට ඒ වීඩියෝ එකක් දාන්න තරම් සිහියක් තිබුණේ නෑ ඉතින් ඔය විදිහ තමයි මේ වීඩියෝ එක උනේ ඉතින් ඔයගොල්ලෝ බලන්නේ දැන් මගේ කොණ්ඩේ කෝ කියලා ඇත්තටම ඉතින් ඔය වීඩියෝ බලපු වීඩියෝ එක දැන් රෙකෝඩ් කරලා දැන් මාස ගාණක් එනවා දැන් මාස ගාණක් පස්සේ තමයි එඩිට් කරන්නේ ඊට පස්සේ තමයි පස්සේ මේ කැලේ වීඩියෝ කරලා මේ වීඩියෝ එක අන්තිමට දාන්නේ ඉතින් දැන් කොණ්ඩේ කපලා දැන් කොණ්ඩේ කෝ කියලා බලන්න එපා ඉතින් කොහොමද වීඩියෝ හොඳයිද වීඩියෝ හොඳයි නම් පහළ තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් ක්ලික් කරලා බෙල් එක ගන්න ඕල් ප්‍රෙස් කරලා තියාගෙන අලුත් වීඩියෝ එකක් දාවම බලන්න ඉතින් අදටම ගිහින් එන්න මම Days of Monara